ආයුබෝවන් අස්සලාමු වණක්කම් අපේ අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි අගරකොඩුව මහත්මියගෙන් අවසරයි. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, අපේ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා, ඒ වගේම අපේ රෝහලේ පරිපාලන නිලධාරී හේරත් මහත්මයා, වැඩ බලන අපේ අධ්‍යක්ෂකතුමා, ආඩි උසස් තාක්ෂණ ආයතනයේ, ඒ වගේම අපේ අම්පාර මහරෝහලේ ප්‍රධාන හෙද සොහොයුරිය මල්කාන්ති මහත්මිය සහ අනිකුත් හෙද සොහොයුරියන්ගෙන් අවසරයි. ඒ වගේම සියලුම ආඩි විද්‍යායතනයේ සියලුම අංශ ප්‍රධානීන්, ඒ වගේම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ ආඩි උසස් අධ්‍යාපන ආයතනයේ සියලුම ශිෂ්‍යයන්ගෙන් අවසරයි. විශේෂයෙන්ම අපිට අද මේ වැඩසටහන සඳහා සහභාගී වෙන්නට කියලා ආරාධනා කරපු ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දිනුසා දර්ශනී මහත්මියගෙන් අවසරයි. අපේ ආඩි උසස් අධ්‍යාපන ආයතනයේ අද දවසේ මම හිතන්නේ ලොකු වැඩක් අපේ මේ ශිෂ්‍යයෝ එකතු වෙලා කරලා තියෙන්නේ. ආයතනය සඳහා අවශ්‍යම කරන ඒකකයක් තමයි සෞඛ්‍ය ඒකකයක්, හෙල්ත් කෙයාර් යුනිට් එකක් ආරම්භ කරලා ඉගෙන ගන්න දරුවන්ගේ නැත්නම් මේ ඉගෙන ගන්න සිසුන්ගේ කායික මානසික සෞඛ්‍ය සඳහා මේ වගේ ඒකකයක්, මේ වගේ ආයතනයකට අත්‍යවශ්‍යම වෙනවා. ඒකට හේතුව මේ ලංකාවේ ගොඩාක් දුරබැහැර ප්‍රදේශවල ඉඳලා ඇවිල්ලා තමයි මේ ළමයි මෙහි අධ්‍යාපනය ලබන්නේ. ඉතින් ඒ අය බොහොම අසරණයි. යම් ආකාරයකට ඒ අයට තියෙන ප්‍රශ්න, ගැටලු, ඒ වගේම සෞඛ්‍ය වශයෙන් තියෙන බලපාන, කායික වශයෙන් බලපාන ගැටලු තියෙන්න පුළුවන්, මානසික වශයෙන් බලපාන ගැටලු තියෙන්න පුළුවන්. ඒ සෑම සියලු දෙයක් සඳහාම මේ වගේ ඒකකයක් අත්‍යවශ්‍යයි. අපි දන්නවා අපි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබනකොට විශ්වවිද්‍යාලේ තියෙනවා මෙඩිකල් සෙන්ටර් කියලා එකක්. අපි ඒකෙන් තමයි අපි ඒ කාලේ අපිට මොනවා හරි අසනීපයක් හැදුවොත් බෙහෙත් ටිකක් ගන්න. එතකොට බැරිම වුණොත් අපි කොළඹ ජාතික රෝහලට හෝ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තමයි අපි ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු කාලේ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රදේශයක ඇත්තට අපිට අම්පාර මහරෝහල මේ ආසන්නයේ තිබුණත් මේක අර අපේ වැඩ බලන අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ මේක වෙනම ඒකකයක්, එහෙම නැත්නම් වෙනම ගම්මානයක් ඇටියට ක්‍රියාත්මක වෙන්නේ මේ ආඩි උසස් අධ්‍යාපන ආයතනයේ වගේම ඒ වගේම තාක්ෂණික ඒකකයක් මේ හා සම්බන්ධවම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මම හිතන්නේ අම්පාර රෝහල විතරක් නෙමෙයි, වර්තමානයේ ගත්තන් පස්සේදී දේශීය වශයෙන් අපි රටක් වශයෙන් ගත්තන් පස්සේ වෛද්‍ය නිලධාරීන් සිටින ප්‍රමාණය සීමා සහිත ප්‍රමාණයක් තමයි දැනට සේවයේ නියුක්ත වෙලා ඉන්නේ. ඒකට හේතුව වර්තමානයේ පවතින විවිධ හේතුන් නිසා වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැර යන තත්ත්වයක් තියෙනවා. වෛද්‍යවරු විතරක් නෙමෙයි, ඒ රෝහල් හා සම්බන්ධ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් මේ වෙනකොට මේ රට හැරලා යන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. පහුගිය කාලේ රජය විසින් අවුරුදු 5කට නිවාඩු අරගෙන යන්න පුළුවන් විදිහට නීති රීති වෙනස් කරා. ඒ තත්ත්වයක් ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වයක් හේතු කොටගෙන විධිමත්ව සහ අවිධිමත්ව කියන මේ ආකාර දෙකෙන්ම වෛද්‍යවරු විදේශගත වීමේ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි අම්පාර මහරෝහලේ වෛද්‍යවරු ප්‍රමාණය ගත්තත් මම පරිපාලන නිලධාරීතුමා එක්ක කතා කරේ ඒකයි. ඉන්න පිරිස ගොඩක් සීමා සහිතයි. නමුත් අපි දන්නවා මේ ආයතනයේ මේ වෛද්‍ය ඒකකයේ සඳහා සතියකට සැරයක් හරි සතියකට දවස් දෙකක් හෝ වෛද්‍යවරයෙක් සේවා නියුක්ත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ විතරක් නෙමෙයි, මනෝවෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් යෙදෙන්නත් උවමනා වෙනවා. විශේෂයෙන්ම උපදේශනය සඳහා ඉන්න ඒ නිලධාරීන් මේ සඳහා සේවා නියුක්ත වෙන්න අවශ්‍ය වෙනවා මේ ඒකකයේ සඳහා. ඒකට විශේෂම කාරණා තියෙනවා. අපි දන්නවා මෑත කාලෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වසරේ හෝ 4 වසරේ ශිෂ්‍යෙක් මට මතක හැටියට එයා මේ සියදිවි හානි කරගත්ත. ඒකට හේතුව ස්ට්‍රෙස් එහෙම නැත්නම් මානසික ආතතිය. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ පැත්තෙන් මට දැනෙන දේ තමයි කායික වශයෙන් ඇති වෙන රෝගාබාධයකට අපිට මේ ස්ථානයෙන් බැහැරව ගිහින් රෝහලකදී වුණත් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. නමුත් අර උපදේශනය සඳහා යොමු වෙන්නේ නැහැ කෙනෙක්. Tamanට ආසන්නයේම ඒ සඳහා අවස්ථාවක් තියෙනවා නම් තමයි මම හිතන්නේ ඒකට තමයි ගොඩක් අපේ දරුවෝ යොමු වෙන්නේ. ඒ නිසා මේ වෛද්‍ය ඒකකයේ
තුල උපදේශනය ටිකක් වැඩිපුර කරගන්න පුළුවන් නම් හොඳයි. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය කිව්වේ අපේ පරිපාලන නිලධාරිතුමා කිව්වේ අපිට ඒ සඳහා කට්ටිය යොදා ගන්න පුළුවන්. රෝහලෙනුත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ වගේම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා වෛද්‍ය ධනුෂ්ක මැතිතුමා මෙතන ඉන්නවා. මම හිතන්නේ අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙනුත් ඔබතුමාලගෙනුත් අපිට උදව් ගන්න පුළුවන් වෙයි. මොකද අධ්‍යක්ෂකතුමා කිව්වා අපිටත් උදව් කරන්න කියලා. අපි ඉතින් කොහොම උදව් කරන්නත් තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අපේ රෝහලේ විතරක් නෙවෙයි රටක් වශයෙන් ගත්තත් ඒ සම්පත් ප්‍රමාණය සීමා සහිත වෙලා තියෙනවා දැන්. මොකද හේතුව මේ පවතින ආර්ථික සමාජීය වටපිටාව තුළ බුද්ධිකරණය වැඩි වෙලා තියෙනවා. කොහොම වුණත් අපේ දිනුසා දර්ශනීය අපේ කතිකාචාර්යතුමියගේ මඟ පෙන්වීම මෙහෙවීම තුළ අපේ මෙහි අධ්‍යාපනය ලැබෙන දුවා දරුවෝ එකතු වෙලා ඒ අය හොඳට අභිප්‍රේරණය වෙලා මේ වගේ ඒකකයක් ගොඩනගන්න ඉදිරිපත් වෙච්ච එක පිළිබඳව අපි සතුටු වෙනවා. තමන්ගේ ඉගෙන ගන්න ඒ තියෙන විෂයපතේට අදාළම දෙයක් තමයි සමාජීය වගකීම කියන එක. ඒ social responsibility කියන කාරණය ඊටමත්ම හොඳට මේ දුවදරුවෝ අධ්‍යයනය කරලා ඒක දැනගෙන ඒ අනුව තමයි මේ ඒකකය මෙහි පිටවන්නට කියලා මේ අය වැඩිහත් වෙලා තියෙන්නේ. මොකද සමහරක් වෙලාවට විෂය කරුණු වල තියෙන මේ බැරෑරුම්කම නිසාම මේ දේශන ශාලාව තුළ කෙනෙක්ව මේ අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. යම් කිසි මානසික පීඩාවකටපත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ දරුවන්ට අවශ්‍ය වෙනවා ඒ වගේ ටිකක් හෝ විවේකව ඉන්න ස්ථානයක් දේශන ශාලාවකට ගැලපෙන්නේ නැහැ. ඉතින් එහෙම බලනකොට මේ වගේ ඒකකයක් නිර්මාණය කරපු එක මම හිතන්නේ මේකට අත්‍යවශ්‍යම අංගයක්. ප්‍රමාද වෙලා හරි ඒක නිර්මාණය කරපු එක ගැන අපි සතුටු වෙනවා ගොඩක්. ඒක හොඳයි. ඒක අපේ මේ දුවා දරුවන්ගේ තියෙන සමාජීය වගකීම තේරුම් අරගෙන ඒ අය කරපු දෙයක්. ඉතින් තමන් ඉගෙන ගන්න කාලය තුළ විෂය ක්‍රියාකාරකම් වලට පරිබාහිර මේ වගේ ක්‍රියාකාරකම් කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. මට මතකයි අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ අපි සමාජීය වගකීම හැටියට අවුරුද්දකට සැරයක් අපි ඒ කාරණා කිව්වේ මහරගම පිළිකාරෝහල කියලා. දැන් කියන්නේ අපේක්ෂාරෝහල. ඒ මහරගම අපේක්ෂාරෝහලේ අපි සම්පූර්ණ දින 3ක් කාලය අරගෙන ඒ රෝහලට ගිහිල්ලා අපි ලොකු සමාදානයක් කරනවා. රෝහලේ වාට්ටු පිරිසිදු කිරීම, එතකොට ලෙඩ්ඩුන්ට යම් ආකාරයකට මේ සාතු සප්පායම් කිරීම වගේ දේවල් අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන කාලේ කරා. ඒ අපිට තිබිච්ච සම්පත් උපයෝගී කරගෙන අපි සමාජ වගකීම ඒ හැටියට තේරුම් ගත්ත නිසා. ඉතින් අද දවසේ මම හිතන්නේ අපේ මේ හාඩි උසස් අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ ඇත්තටම අපි කුඩා කාලේ අපි අධ්‍යාපනය ලැබෙන කාලේ අපි අම්පාර කියන එක හඳුනාගත්තේ මේ හාඩි